හෙලෝ ගයිස් ඔන්න අදත් මම ඔයාලා එක්ක පොඩි ගමනක් යන්න හදන්නේ. මම මීට කලිනුත් ගිහින් තියෙන දිහාවක් තමයි. හැබැයි ඔයාලට අද පෙන්වන්න යන්නේ වෙනස් දෙයක්. ඔයාලා හැමෝම මේ දවස්වල ට්‍රෙන්ඩ් එකක් කරගෙන ඉන්න දෙයක් තමයි මම අද ඔයාලට පෙන්වන්න එක්කරගෙන යන්නේ. ඉතින් මේ පාර තමයි නුවර බදුල්ල පාර. මම අද මගේ ගමන යන්න තෝරාගත්තේ බස් එක. ඉතින් බලන්නකෝ මේ වටපිටාවේ තියෙන ලස්සන. මං ඇත්තටම කිව්වොත් මේ ගමන යන්න හරි ආසයි ට්‍රේන් එකේ. ඒ වුණාට අපිට තියෙන කාලයත් එක්ක මං උදේ ගියේ බස් එකේ. බස් එකේ යද්දි ලස්සන වටපිටාවක් නම් තියෙනවා බලාගෙන යන්න. අපි ඉස්සරහට ගිහින් බලමු අද මම ඔයාලව එක්ක කරගෙන කොහෙද යන්නේ කියලා. දැන් මම මේ ඉන්නේ නුවර එළියේ. ඔයාලට දැක්ක ගමම වටපිටාව දැක්කහම අඳුර ගන්න නම් පුළුවන් ඇති. නුවර එළිය තමයි අද මං ඔයාලව එක්ක කරගෙන යන්නේ. හැබැයි අර ගිය සැරේ ගියපු තැන නෙවෙයි. නුවර එළියට ගිහිල්ලා රේන්දපලින් බැස්සට පස්සේ අපිව ගන්න වෙහිකල් එක ආවා. මෙතනින් එහාට මං ඔයාලව මේ ගමන එක්ක කරගෙන යන්නේ වෙහිකල් එකේ. ඔයාලට මං කලින් කිව්වනේ මේ තමයි නුවර බදුල්ල පාර. ඉතින් උදේම ආව නිසා පොඩි බඩගින්නක් ආවා. ඔයාලා දන්නවා මං කලින් සැරේත් පොඩි බඩගින්නක් ආවහම ගියේ කොහෙටද කියලා. අදත් මේ හොයාගෙන යන්නේ අන්න ඒ තැන තමයි. ඔයාලා කවුරුත් දන්නවා මම යන්නේ කොහෙටද කියලා. මම පෙන්නන්නම් උදේම මගේ බඩගින්න නැති කරගන්න මං ඔයාලව එක්කන් යන්නේ මේ කොහෙද කියලා. හග්ගල ගාර්ඩන් එක පහු කරලා රේන්දපලත් පහු කරගෙන කිලෝමීටර් 2.5ක් වගේ යනකොට තමයි මං ඔයාලා මේ එක්කන් යන රස කෑම තියෙන කඩේ තියෙනවා. ඔයාලට ඉස්සරහට බලා ගන්න පුළුවන් මං ඔයාලව එක්ක කරගෙන යන්නේ කොහෙටද කියලා. ඔන්න අදත් මගේ ගමන පටන් ගන්න කලින්ම මුලින්ම ආවේ බැලුම්ගල රොටි කඩේට. ඔයාලට මතක ඇති මගේ ෆස්ට් වීඩියෝ එක බැලුවා නම් මං එදත් ආවේ පළවෙනියටම මේ බැලුම්ගල රොටි කඩේට. ඉතින් අදත් මම හිතුවා මේ තියෙන සීතල පරිසරයට හොඳම දේ තමයි බැලුම්ගල රොටි කඩේ. ඉතින් යම් මාත් එක්ක බැලුම්ගල රොටි කඩේට. ඇත්තටම කිව්වොත් මේ කඩේ කෑම මාරම රසයි. ඒ වගේම තමයි වැඩ කරන ස්ටාෆ් එකේ කට්ටියත් හරිම ෆ්‍රෙන්ඩ්ලි. ඔයාලත් නුවර එළිය ගියොත් බැලුම්ගල රොටි කඩේට යන්න අමතක කරන්න එපා. මම මීට කලිනුත් ගියපු හන්ද තමයි ඒ රස හොයාගෙන ආයමත් සැරයක් මෙතනට ගියේ. ඔයාලට කියන්න මේ වීඩියෝ එක මම වොයිස් කරන වෙලාවෙත් මට මේ කෑම ටික මතක් වෙද්දි කාටට කෙල උනනවා. එච්චරටම රහයි. ඇත්තටම පුදුම රහක් තියෙන්නේ. මම එයාලගේ උඳු වඩ එක ෆස්ට් ටයිම් තමයි මේ try කරේ. ඇත්තටම ඒකත් පුදුමම රහක්. රොටි කන්න තමයි වැඩි හරියක් මෙතන ප්‍රසිද්ධ වුණාට උඳු වඩේකුත් try කරන්න ගියොත් එහෙම අනිවාර්යයෙන්ම උඳු වඩ එකත් මාරම රසයි. කළු පාටට බොරට හදපු බිම්මල් කරියයි පරිප්පු කරියයි රසම රස සැරම සැර ලුණු මිරිසයි එක්ක මේ රොටි කනවා කියන්නේ එක වෙනම එකක්. ඒක කාලම බලන්න ඕනි. ඒකේ රසය මොන වගේද කියලා දැනගන්න නම්. ඉතින් අද මං ඔයාලව එක් කරගෙන යන්න හදන්නේ මේ දවස්වල හැමෝම පිස්සුවේ වගේ බලන්න යන හෝටන් ප්ලේන්ස් වල තියන නෙළු බලන්න යන්න. ඉතින් ගොඩක් අය කියලා තිබ්බට නෙළු දැන් ඉවරයි කියලා නැහැ. තාම ඉවර නැහැ. තාම මල් තියෙනවා. ඔයාලට මං ඉස්සරහට පෙන්නන්නම්. හරිම ලස්සනයි. ඉතින් අද අපි මේ යන්නේ නෙළු බලන්න. මේ පාර ගැන කතා කරොත් මේ තියෙන්නේ නුවර බදුල්ල පාර. නුවර බදුල්ල පාරේ අඹේවැල ෆාම් එකට යන තැනින් තමයි දැන් මම මේ ගියේ. ඒ කියන්නේ අඹේවැල ෆාම් එකට යන්න පාරවල් දෙකක් තියෙනවා. නුවර බදුල්ල පාරේ රේන්දපල පහුවනවත් එක්කම තියෙන පාරෙන් තමයි දැන් මේ යන්නේ අපි. මේ දවස්වල නුවරට තියෙන්නේ වැස්ස නැති කාලයක්. පායලා තිබුණාට සීතල තියෙනවා. හැබැයි ලොකු හුළඟක් නම් තියෙනවා. දැන් මම මේ පෙන්නන තැන ඉද්දිත් පුදුම හුළඟක් තිබ්බේ. මං හිතන්නේ මෙතන හුළං කපොල්ලක් තියෙන්නේ. ඒ නිසා වෙන්නත් ඇති. මේ යන වටපිටාවත් හරි ලස්සනයි. අර මං කලින් කිව්වා වගේ රේන්දපලින් තියෙන අඹේවැල පාරේ. ඒකේ යද්දී මේ වගේ පොඩි දියැලක් දකින්න පුළුවන්. හෙල් මලු ක්‍රමයට වගා කරපු වගා බිම් බලන්න පුළුවන්. ඒ වගේම ලස්සන තැන් ගොඩක් බලා ගන්න පුළුවන් මේ පාරෙන් ගියොත්. මං දැන් ආවේ
නුවර බදුල්ල පාරේ රේන්දපල පහ වෙනවත් එක්කම තියෙන අඹේවලට යන පාරෙන්නේ. මේ තියෙන්නේ ඔයාලා නුවරඑළිය පැත්තෙන් ආවොත් ඔයාලට හම්බ වෙන අඹේවල පාර. මේ දෙක එකට එකතු වෙන තැනට තමයි දැන් ඔන්න මං ආවේ. මෙතනින් දැන් අපි ඉස්සරහට යමු හෝටන් ප්ලේන්ස් වලට. ඉතින් මේ පාරෙන් හෝටන් ප්ලේන්ස් යන ඔයාට ලස්සන වටපිටාවක් මැදින් තමයි යන්න තියෙන්නේ. ෆයිනස් කැලෑවල් මැදින් එතකොට දියඇලි බල බල යන්න පුළුවන්. මේ තියෙන්නේත් එහෙම එක ෆයිනස් කැලයක්. හරිම ලස්සනයි. දැන් මං හදන්නේ ගොඩක් දෙනෙක් අහලා තිබුණාට දැකලා නැති කැමීලියා මල් පෙන්වන්න. කැමීලියා මල් සුවඳට සඳ කිමි මත පාතිහතිය. කැමීලියා මල් සුවඳට සඳ කිමි මත පාතිහතිය. මගේ කුටි කොළොදොරින් පිණි බින්ද දැසේ ඔබමද සින්ඩරෙල්ලා. මේ කැමීලියා මල් තිබ්බේ අපේ හිතවත් ආන්ටි කෙනෙක් ඉන්නවා පට්ටිපොළ ස්ටේෂන් එක ළඟ. අපේ ආන්ටිලා ගෙදර ගියාම තමයි ඒ ගෙදර තමයි මේ කැමීලියා මල් තිබුණේ. තවත් විශේෂයක් තමයි ඒ ආන්ටිලාගේ ගෙදරට පට්ටිපොළ ස්ටේෂන් එකේ ඉඳන් යන ට්‍රේන් එක මෙන්න මේ විදිහට තමයි පේන්නේ. බලන්නකො ලස්සන. මං අර කලින් කිව්වා වගේ ගොඩාක් ගෙවල් වල එයාලගේ වත්තේම එළවලු ಜಾති මල් ಜಾති හිටවලා තියෙනවා. මේ මල් ಜಾතියත් ඔයාලා දන්න දෙයක්. ඒ මලුත් විකුණනවා මේ පැත්තේ. ඉතින් ඒ හැම ගෙදරකම මේ ලස්සනම දේ කියන්නේ හැම වත්තකම වගේ එළවලු මල් ಜಾති හරිම සරුවට වැවිලා තියෙනවා. මේ තියෙන්නේ අපි ගියපු ගෙදර ආන්ටි හදලා තියෙන මල් වගයක්. බලන්නකෝ ඒ වගේ ලස්සන. ඔන්න මන් දැන් ඉන්නේ ලංකාවේ තියෙන උසම ස්ටේෂන් එකේ. ඒ තමයි පට්ටිපොළ රේල්වේ ස්ටේෂන් එක. ඉතින් මේ පට්ටිපොළ ස්ටේෂන් එක තියෙන්නේ මුහුදු මට්ටමේ ඉඳලා හරියට මීටර් 1891ක් උඩින්. ඒ වගේම තමයි කොළඹට තියෙනවා මෙතන ඉඳන් කිලෝමීටර් 139ක දුරක්. ඉතින් හෝටන් ප්ලේන්ස් බලන්න එන ඔයාලට ළඟම තියෙන ස්ටේෂන් එක තමයි පට්ටිපොළ ස්ටේෂන් එක. ට්‍රේන් එකේ ඉඳන් හිතාගෙන ඉන්නවා නම් කොළඹ ඉඳන් ඇවිල්ලා ඔයාලට පුළුවන් පට්ටිපොළ ස්ටේෂන් එකෙන් බැහැලා හෝටන් ප්ලේන්ස් යන්න. ඒ වගේම තමයි හෝටන් ප්ලේන්ස් බලන්න එන ඔයාලට මෙතන රේල්වේ ස්ටේෂන් එකකින් බැස්සහම මේ අවට ගොඩාක් වෙලාවට ගෙස්ට් හවුසස් තියෙනවා නතර වෙන්න ඕන. මේ ලස්සන මල් ටික දැන් හදන්නේ ට්‍රේන් එකේ නුවර එළියට යන්න. ඔයාලගේ අතට හම්බ වෙන ලස්සන මල් බොකේකෙත් මෙන්න මේ වගේ මල් තියනව නේද? පට්ටිපොළට සමු දීලා අපි ආයෙමත් යමු හෝටන් ප්ලේන්ස් වලට. පට්ටිපොළ ස්ටේෂන් එක ළඟ ඉඳලා හෝටන් ප්ලේන්ස් යන ඔයාලට තියෙන කිලෝමීටර් 10ක දුරක්. ඒ යන අතරට ලංකාවට ආවේනික වුණ එහෙමත් නැත්නම් මධ්‍ය පළාතට ආවේනික වුණු මල් ಜಾති ශාක වර්ග ඔයාලට බලා ගන්න පුළුවන් මේ පාරේ යනකොට. මේ තියෙන්නේ යෝධ මීවන ගහක්. මේ තමයි මධ්‍ය පළාතට ආවේනික වුණු මහරත් මල්. ඉතින් හෝටන් ප්ලේන්ස් යන ඔයාලට පුළුවන් මහරත් මල බලා ගන්න. මොකද මධ්‍ය පළාතට ආවේනික වුණු මල වුණාට මේක හැම තැනම දකින්න නැහැ. හෝටන් ප්ලේන්ස් ආවොත් ඔයාලට හොඳටම බලා ගන්න පුළුවන් මේ මහරත් මල හැම තැනම වගේ තියෙනවා.
හෝටන් ප්ලේන්ස් යද්දී යන පාර අතර මගටත් ඔයාලට මග ඉඳලම නෙළු මල් බලා ගන්න පුළුවන්කම තියෙනවා. හෝටන් ප්ලේන්ස් ඇතුළට ගියාමත් තියෙන මම ඉස්සරහට පෙන්නන්න. හැබැයි යන්න කලින් මග දිගට පාරෙත් එක්ක හැම තැනම නෙළු මල් පිපිලා තියෙනවා තාමත්. අපි තාම හෝටන් ප්ලේන්ස් වල ඇතුළට ගියේ නැහැ. හැබැයි හෝටන් ප්ලේන්ස් වලට එන පාරෙත් මග තාමත් නෙළු මල් පිපිලා තියෙනවා. ඉතින් මේ දැන් ගොඩාක් කට්ටිය ඒ වුණාට කිව්වා මේ වෙද්දි නෙළු මල් ඉවරයි සීසන් එකට කියලා. හැබැයි නෑ තාම නැහැ. තාම තියෙනවා. හරිම ලස්සනයි. මොකද අර කොළ පාට පසුබිමකට රෝස පාට මල් ටික පිපිලා තියෙදි හරිම ලස්සනයි. ඉතින් එන්න මේවා ටික බලන්න. හැබැයි හොඳට මතක තියාගන්න මොකද මේ පරිසරය රැක ගන්න ඕනි අපි. මේ මල් කඩන්න එපා. ලස්සන බලන්න. ඒ ලස්සන විඳින්න. මේ පරිසරයේ සුන්දරත්වයේ විඳගෙන ඒ ෆුට් ප්‍රින්ට්ස් විතරක් තියලා මේ පරිසරයෙන් යන්න මල් කඩන්න යන්න එපා. ඒ පරිසරයේ සුන්දරත්වයේ විතරක්ම විඳින්න. හෝටන් ප්ලේන්ස් කියන්නේ නෙළු මල් විතරක්ම නෙවෙයි. බලන්නකො මේ ගස් හැදිලා තියෙන විදිහ. ඒ පරිසරයේ තියෙන හුළඟත් එක්ක ඒ අවට ආවේනික වුණ ගස් වර්ග හැදිලා තියෙනවා. ඒ කියන්නේ ඒ හුළඟට ඔරොත්තු දෙන විදිහට තමයි ඒ ගස් වැඩිලා තියෙන්නේ. මේ තියෙන්නේ හෝටන් ප්ලේන්ස් වලට නුවරඑළිය පැත්තෙන් තියෙන එන්ට්‍රන්ස් එක. එන්ට්‍රන්ස් දෙකක් තියෙනවා. ඔහිය පැත්තෙන් එන ඔයාලට තව එන්ට්‍රන්ස් එකක් තියෙනවා. මේ පෙන්නන්නේ නුවරඑළිය පැත්තින් යන ඔයාලගේ එන්ට්‍රන්ස් එක. ඔයාලට මේ හැම තැනම වටපිටාවේ රෝස පාටට පේන නෙළු මල් පිපිලා තියෙනවා. බලන්නකෝ අර ඈතට හැම තැනම නෙළු මල් පිපිලා තියෙනවා. මේ හෝටන් ප්ලේන්ස් එන ඔයාලට මේකේ ශාක විවිධත්වය ගැන කතා කළොත් උඩින් පේන්නේ ශාක වියනක් විතරයි. හැබැයි ඒ යටින් තමයි මේ නෙළු මල් පිපිලා තියෙන්නේ. පොඩි පොඩි අඩිපාරවල් දිගේ ගිහින් ඔයාලට නෙළු මල් ඇතුළට ගිහිල්ලා බලන්න පුළුවන්. අර පොඩි ඉවට යටින් තමයි අර ශාක වියනට යටින් තමයි මේ ලස්සනට නෙළු මල් පිපිලා තියෙන්නේ. මේ නෙළු මල් ගැන කතා කළොත් ලංකාවේ තමයි මේ මල් විශේෂයට නෙළු කියන නම යොදා ගන්නේ. ඉතින් දැනට නෙළු විශේෂ 450ක් විතර සමකය ආසන්න ආසියාතික රටවල් වලයි ඕස්ට්‍රේලියාවේ දැක ගන්න පුළුවන්. ඉතින් ඒකිනුත් විශේෂ 33ක් විතර දැනට ලංකාවේ තියෙනවා. විවිධ පළාත්වල ඒ විවිධ දේශගුණික තත්ත්වයන් යටතේ වර්ග 33ක් ලංකාවේ ඇතුළෙත් හැදෙනවා. ඒනොත් 27ක්ම ලංකාවට ආවේනික වුණු නෙළු විශේෂයන්. දැනට හෝටන් ප්ලේන්ස් වල විතරක් නෙළු විශේෂ 8ක්ම ඔයාලට දැක ගන්න පුළුවන්කම තියෙනවා. බලන්නකො මේ මල්වල තියෙන ලස්සන අර කලින් කිව්වා වගේ කොළ පාට පසුබිමට මේ රෝස පාට මල් පිපිලා තියෙද්දි මාරම ලස්සනයි. ඔයාලත් එන්න ඇවිල්ලා බලන්න ඒ සුන්දරත්වය විඳ ගන්න. මොකද ගොඩක් දෙනෙක් කියන කතාවක් තමයි නෙළු මල් විශේෂය හැදෙන්නේ අවුරුදු ගානකට සැරයක් කියලා. ඉතින් එහෙම දෙයක් සිද්ධ වෙනවා නම් මම ඇත්තට මේක ගැන දන්නේ නැහැ හරියටම කියන්න. ඉතින් එහෙම දෙයක් සිද්ධ වෙනවා නම් අපරාධෙ මිස් කරගන්න එපා මේ chance එක ඔයාලත්. ඇත්තටම මං හිතුවේ නෑ නෙළු මල් මෙච්චර තියෙයි කියලා. දැන් නම් අපි ඉන්නේ හෝටන් ප්ලේන්ස් වල ඇතුළට ඇවිල්ලා මේ බලන්නක හැම තැනම රෝස පාට යායක්. ඉතින් අපි ඉස්සරහට ගිහින් තව ටිකක් බලමු. ඇතුළට ගිහිල්ලත් බලන්න පුළුවන්. එතකොට මේ තියෙන්නේ සුදු පාට නෙළු මල්. නෙළු මල් වල පාට වර්ග කීපයකින් තියෙනවා. රෝස පාට, සුදු පාට, නිල් පාට වගේ. ඉතින් මේ පිටිපස්සෙන් තියෙන්නේ සුදු පාට. එතකොට කොහොද? මේ පැත්තෙන් පේන්නේ රෝස පාට. රෝස පාට, කොළ පාට, නිල් පාට, කහ පාට, සුදු පාට වගේ පාට ගොඩකින් නෙළු මල් බලා ගන්න පුළුවන් ඔයාලට හෝටන් ප්ලේන්ස් ආවොත්. මේ තියෙන්නේ තන්න ඒ වගේ කම්බිනේෂන් එකක් තමයි.
මෙතනට ආවහම ඇත්තටම මට දැනුනේ මං නිකන් දිව්‍ය ලෝකයකට ගියා වගේ. බලන තැන පාට හරිම ලස්සනට මල් පිපිලා වෙනමම ලෝකයකට අපි ගියා වගේ තමයි නෙළුම් මල් බලන්න ආවහම මට නම් දැනුනේ. උඩ රතු පාට, යටින් රෝස පාට, මැදින් කොළ පාට. ඇත්තටම හෝටන් ප්ලේන්ස් කියන්නේ පාට යායක්. මං කලින් කිව්වේ හෝටන් ප්ලේන්ස් කියන්නේ නෙළුමල් විතරක් නෙවෙයි. මේ ප්‍රදේශයට ආවේනික වුණ විවිධ වර්ණයෙන් යුක්ත ගස් ගොඩක් ඔයාලට මෙහෙට ආවොත් බලා ගන්න පුළුවන්. ඔයාලට මේ මලක් වගේ පෙනුනට ඇත්තටම මේ තියෙන මලක් නෙවෙයි ඒ ගහේ දල්ල. බලන්නකෝ මේ නෙළුමල් අතරට මේ ගහේ ඇවිල්ලා තියෙන ලස්සන කොච්චරද කියලා. නෙළුමල් යායේ රෝස පාට පේනවා. මේ ගහේ දල්ල රතු පාට පේනවා. ඇත්තටම මේ කම්බිනේෂන් එක නම් මාරම ලස්සනයි. දැන් මං නෙළුමල් බලලා ඉවරයි. දැන් අපි යමු ගෝන්නු බලන්න. ඇත්තටම හෝටන් ප්ලේන්ස් එන ඔයාලට විවිධ වර්ගයේ ලංකාවටම ආවේනික වුණු කුරුළු විශේෂ, එතකොට සත්ව විශේෂ, සමනල් විශේෂ බලා ගන්න පුළුවන්. ඒ අතරින් ලෙපර්ඩ්ස්ලා එහෙමත් නැත්නම් දිවියෝ, කොටියෝ ඊට අමතරව ගෝන්නුත් ඔයාලට බලා ගන්න පුළුවන් මේ හෝටන් ප්ලේන්ස් ආවොත්. ඉතින් මේ තැන්න ප්‍රදේශයෙන් හොඳට බලාගෙන ගියොත් ඔයාලට ගෝන්නු බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ හැමතැනකම බෝඩ් ගහලා තියෙනවා දිවියෝ ඉන්න පුළුවන් කියලා. ගොඩක් වෙලා එක තැන රැඳිලා ඉන්න එපා කියලා. ඒ වගේම දිවියෙක් ආවොත් ඔයාලට පිළිපදින්න ඕනේ උපදෙසුත් එයාලා මේ බෝඩ්ස් වල ප්‍රදර්ශනය කරලා තියෙනවා. ඔන්න ඉන්නවා ගෝන්නු. තැනින් තැන ඉන්නවා ගොඩාක් ඉන්නවා. ඔයාලට ගෝන්නු නම් අනිවාර්යයෙන්ම ගියොත් බලා ගන්න පුළුවන්. ගොඩාක් තැන්වල ගෝන්නු අපිට බලා ගන්න පුළුවන්කම තියෙනවා. මේ ගෝන්නුන්ගේ අංග හරීම ලස්සනයි. නාඹර වයසේ ඉන්න ගෝනෙක්ගේ අඟේ තියෙන විශේෂත්වය තමයි ඒ අඟ වෙල්වට් එකක් වගේ දිලිසෙනවා හරිම ලස්සනයි. ඔයාට ළඟට දැක්කොත් බලන්න පොඩ්ඩක් ගොඩක් වෙලාවට එහෙම තියෙන්නේ නම් නාඹර වයසේ ඉන්න ගෝන්නුන්ගේ තමයි. සංචාරකයෝ ගොඩක් හෝටන් ප්ලේන්ස් එන එකත් එක්ක මේ ගෝන්නු ගොඩක් වෙලාවට මිනිස්සුන්ට හරිම හීලයි. හැබැයි මං දැක්ක දෙයක් තමයි ඒ සත්තුන්ට හිංසා වෙනවා වැඩි. අල්ලන්න කරන්න යනවා. ඒක ඇත්තටම එයාට ලොකු බාධාවක්. මොකද ස්වභාවික පරිසරයකට අපි ඇතුල් වුණාම අපි දැනගන්න ඕනේ ඒගොල්ලොන්ගේ වාසස්ථානයට ගිහින් එයාට හිරිහැරයක් නොවෙන්න ඉන්න. අපි ළඟටම ආවත් අපි දැනගන්න ඕනේ එයාලව ඒ වෙලාවේ ලස්සන බලලා ඒ දේ වින්දට එයාලට හිරිහැර කරන්න යන්න හොඳ නෑ. මොකද ඒකට එයාලා කැමති නැහැ. ඒකෙන් අපිට උනත් හානියක් වෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඒ නිසා ඔයාලා උනත් ගියොත් ඒ සුන්දරත්වය විඳින්න බලන්න එයාලගේ අං අල්ලන්න කරන්න යන්න එපා. මොකද එයාලා ඒකට කැමති නැහැ. මොකද ඒක එයාලට හිරිහැරයක්නේ. ඔයාලා උනත් කැමති නෑ ඔයාලට එහෙම කරදරයක් වෙනවට. ඉතින් ඒ වෙලාවට ඒ සතාගෙන් වුණත් කරදරයක් වෙන්න තියෙන ඉඩකඩ වැඩි කොයි තරම් හීලෑ සතෙක් වුණත්. හෝටන් ප්ලේන්ස් එන ඔයාලට බලන්න තියෙන මියුසියම් එක තමයි මේ. ෆා ඉන් මියුසියම් එක. අපි ගිහින් බලමු ඇතුලේ මොනවද තියෙන්නේ කියලා.
බ්‍රිතාන්‍ය පාලකයෝ මේ ප්‍රදේශයේ හිටිය ගෝන්නු දඩයම් කරලා තියෙනවා. ඒ දඩයමේ එන පිරිසට ඉන්න හදපු නවාතැන තමා මේ ලොජ් එක. දැන් ඒ ලොජ් එක මියුසියම් එකක් බවට පත් වෙලා තියෙනවා. මීට අවුරුදු 100කට විතර කලින් භාවිතා කළේ දඩයමේ එන අයගේ වාසස්ථානයක් විදිහටයි. හැබැයි පසු කාලීනව 1900 දී විතර තෝමස් ෆා කියන කෙනා විසින් මෙම ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කරලා තියෙනවා. පසු කාලීනව මේ දීවරයින් යන ස්ථානයක් විදිහට භාවිතා වුණා. හැබැයි මේ වෙද්දී නම් මේක හඳුන්වන්නේ ෆා ඉන් කියලා. පසු කාලීනව මේක මියුසියම් එකක් විදිහට භාවිතා කරනවා. දැනටත් මේකේ දඩයම් කරන ලද ගෝනුන්ගේ අං බලා ගන්න පුළුවන්. ඒ වගේම හෝටන් ප්ලේන්ස් වල ජෛව විවිධත්වය ගැන තොරතුරු ගොඩක් මේකේ ප්‍රදර්ශනය කරලා තියෙනවා. ඔයාලට හෝටන් ප්ලේන්ස් ආවොත් දකින්න පුළුවන් සත්තු, මල් ಜಾති, ගස් වර්ග පිළිබඳ සියලුම විස්තර මේ මියුසියම් එකේ දැනටත් ඔයාලට බලා ගන්න පුළුවන්කම තියෙනවා. මේ ගොඩනැගිල්ල තියෙන බිත්තිත් හරි විශේෂයි. ඒකට හේතුව තමයි මේ බිත්ති වරිච්චි බිත්ති. මේක අවුරුදු 100කට වඩා පැරණි ගොඩනැගිල්ලක තියෙන්නේ. ඒක හින්දා මේ බිත්ති වල ඝනකම ඔයාලට වෙන ප්‍රදර්ශනය කළ තියෙන එක තැනකදී මේ වරිච්චි බිත්ති වලින් තමයි මේ ගොඩනැගිල්ල හදලා තියෙන්නේ. කාලේ මේ භූමිය අලින් වාසය කරලා තියෙනවා. හැබැයි ඒ අලි දල ගන්න දඩයම් කරලා තියෙනවා. දැනටත් අලියෙක්ගේ හිස් කපලා මේ ප්‍රදර්ශන කුටියක ප්‍රදර්ශනය කරලා තියෙනවා. මේ ඉන්නේ තෝමස් ෆා. මේ ඉන්නේ මධ්‍යම කඳුකරයට ආවේනික වුණු පක්ෂි විශේෂ සහ සමනල්ලු විශේෂ. ඔයාලට මේ මියුසියම් එකේදී ලස්සන සමනල්ලු ගොඩක් බලා ගන්න පුළුවන්. ඉතින් මේ ඉන්නේ අන්න ඒ සමනල් විශේෂ. මේ වටපිටාවේ තියෙන්නේ තද සීතල දේශගුණික තත්ත්වයක්. ඉතින් ඒ දේශගුණයට හරියන විදිහට උණුසුම රඳව ගන්න මේ ගොඩනැගිල්ල ඇතුලේ උදුන් හදලා තියෙනවා. හෝටන් ප්ලේන්ස් එන ගොඩක් අය යන තැනක් තමයි මිනි වර්ල්ඩ්ස් එන්ඩ් ඇන්ඩ් බේකර්ස් ෆෝල්. ඇත්තටම මට ටයිම් එක අඩු හින්දා මං නම් ගියේ නැහැ. හැබැයි ඔයාලා මිනි වර්ල්ඩ්ස් එන්ඩ් හරි බේකර්ස් හරි බලන්න යනවා නම් අනිවාර්යයෙන්ම මෙතනට හවස 2 වෙන්න කලින් එන්න ඕනේ. හේතුව තමයි දෙකෙන් පස්සේ එන්ට්‍රන්ස් නැහැ ඔයාලට එකට. මොකද ගිහින් එන්න ටයිම් එකක් මදි හින්දා ඔයාලා යනවා නම් 2ට කලින් යන්න ඕනේ. මේ තියෙන්නේ මහරත් මල. අර මං කලින් කිව්වා වගේ හෝටන් ප්ලේන්ස් ආවොත් ඔයාලට නම් ගොඩක් වෙලාවට මහරත් මල බලා ගන්න පුළුවන්. හරිම ලස්සනයි මේ මල. මේවා කඩන්න එපා. ඇවිල්ලා සුන්දරත්වයේ විඳලා යන්න. මේ තැන්න ප්‍රදේශයේ මේ ඔයාලට පේන්නේ හැම තැනකම තියෙන්නේ මහරත් මල් ගස් තමයි මේ හැදිලා තියෙන්නේ. මේ තියෙන්නේ පෙයාස් ගස්. ඇත්තටම මං නම් මේ වෙනතෙක් මේ පෙයාස් ගස් දැකලා තිබෙන්නේ නැහැ කාලා තිබුණාට. මං හිතනවා ගොඩක් අය දැකලා තියෙන්නේ නැතුව ඇති කියලා. මේ තියෙන්නේ පෙයාස් වත්තා. මේ දවස්වල නම් ගෙඩි හැදෙන කාලේ නෙවෙයි මීට කලින් තමයි ගෙඩි හැදිලා තිබුණේ. මේ දවස්වල කොළ හැලිලා ආයම දලු දාන කාලේ. අද ගමනේ නිමාව අපි සනිටුහන් කරන්නේ ඔහිය පැත්තෙන් පල්ලම් බැහැලා තමයි. මොකද අපි දැන් හෝටන් ප්ලේන්ස් වලට කලින් ගියේ නුවරඑළිය පැත්තේ. අපි එතකොට නුවර මේ හෝටන් ප්ලේන්ස් වලින් එළියට ආවේ ඔහිය පැත්තේ. ඔයාලට හෝටන් ප්ලේන්ස් යනවා නම් බණ්ඩාරවැල පැත්තෙන් හරි නුවරඑළිය පැත්තෙන් හරි පති දෙකෙන්ම එන්න පුළුවන්. හැබැයි 4 වෙනකල් විතරයි එන්ට්‍රන්ස් තියෙන්නේ හවස. මොකද හවස 4න් පස්සේ එන්ට්‍රන්ස් නැහැ. ඒ නිසා ඔයාලා එනවා නම් හවස 4 වෙන්න කලින් එන්න. එහෙනම් අදට මගේ ගමන මම මෙතනින් අවසන් කරනවා. ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්. මතක් කරලා මගේ වීඩියෝ එක subscribe කරන්න.